Hi guys, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මම අද කලින් vlog එකේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේ තමයි අපි යාළුවා ගෙදර ඉන්න දෙවෙනි දවස. ඉතින් මේ දෙවෙනි දවසේදී අපි තීරණය කළා assignment එකට ඊළඟ දවසේ යමු කියලා. මේ දවසේ දෙනියයි තියෙන ලස්සන තැනක් බලන්න යන්න. ඉතින් අපි ඉස්සරහට බලමු මොකක්ද ඒ ලස්සන තැන කියලා. ඉතින් කලින් දවසේ වෙච්ච මහන්සියත් අමතක කරලා අපි උදේම ලෑස්ති වුණා ඒ ලස්සන තැන බලන්න යන්න. මේ විදිහට ඉතින් අපි 4 දෙනාත් එක්ක ලෑස්ති වෙලා උදේම පිටත් වුණා එහෙට යන්න. බස් එකේ චූටි දුරක් යන්න ඕනේ යාළුවා ගෙදර ඉඳගෙන. ඇත්තට මේ ගමන ගැන කියනවා නම් මේක හිතුවට වඩා ලස්සන. ඇත්තට මං හිතාගෙන ගියාට වඩා මාරම ලස්සන තැනක්. ආයෙ එතනට ගියාම එන්න හිතුනේ නෑ. ඉතින් මං තවත් පහු කරන්න ඔයාලට කියන්නම් කොහෙද ලස්සන තැන කියලා. දෙනියායේ ගුරුබැවුල. ගුරුබැවුල කියන තැනට තමයි ගියේ. ඒක වත්තක්. ඒ වත්ත බලන්න තමයි අපි ගියේ. මෙහෙට යන්න කලින් මම ඇත්තටම හිතන් හිටියේ මෙතනට කට්ටිය යන්නේ නාන්න එහෙම තමයි කියලා. ඒ වුණාට එතනට ගියාට පස්සේ තමයි දන්නේ එතන ලස්සන ගාඩන් එකක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට එතනට ගියාට පස්සේ අපිට ටිකට් එකක් ගන්න ඕනේ. එක්කෙනෙක් රුපියල් 200ක් වගේ තමයි දෙන්නේ. ඉතින් ටිකට් එක අරගෙන ගයිඩ් කෙනෙක් ඒගොල්ලෝ දෙනවා. ඒ ගයිඩ් දෙනකන් අපි එතනට වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ යා තමයි අපිව මේ ගුරුබැවුල වත්ත වටේම එක්කගෙන යන්නේ. ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ තියෙනවා මේ සත්ව ගොවිපලක් ඒව ගැන හැමදේම පැහැදිලි කරලා දෙනවා යා. ඉතින් අපි ගමන මෙහෙම තමයි ආරම්භ කළේ. මෙහෙම වුණාට ලොකු වටයක් යන්න ඕනේ ගාඩන් එක බලන්න. ඉතින් මේ ගාඩන් එකේ ලොකු පදාසයක් තියෙනවා අක්කර 21ක් වගේ. ඒගොල්ලෝ ගොඩක් දේවල් වගා කරලා තියෙනවා කිව්වා. ඒ වගේම සත්ත්ව පාලනය කරනවා කිව්වා. ඉතින් මුලින්ම සත්ත්ව පාලන අංශයේ ඉඳන් තමයි පටන් ගන්නෙ. තාරාවෝ ඉන්නවා, කුකුලෝ ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් බිත්තර එහෙමත් ගන්නවා. ඒගොල්ලෝ ඒවා විකුණනවා කියලාත් කිව්වා. ඉතින් මේ අක්කාගේ පැහැදිලි කිරීම අහගෙන අපි මෙහෙම ඉස්සරහට ගියා. ඉතින් මෙතන මේ ගැන කියනවා නම් එහෙම මේක ගොඩක් ලස්සන සංකල්පයක්. ඉතින් මේ ගොඩක් වටිනවා ඒ වගේම. ඉතින් ගොඩක් අගය කරන්න ඕනි. බලමු ඉතින් ඉස්සරහට තව මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. එයාලා හාවොත් ඇති කරනවා ගුවා ඒ හාවෝ විකුණනවා කියලාත් කිව්වා. අනේ ඉතින් අපිට නම් ඉතින් කාපැටියක් ගන්නත් හිතුණා. ඒ වුණාට ඉතින් අපිට ඇති කරන්න විදිහක් නැහැනේ. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් ඉස්සරහට ආවා. ඉතින් ලස්සන දරා ගන්න බැරුව මගේ යාළුවා මේ විදිහට තමයි හැසිරුනේ. ඊට පස්සේ ඉතින් ලස්සන බංගලාවක් අපිට දැක ගන්න ලැබුණා. ඒ වගේම මම ආසම නෙළුම් මල් මෙතන තිබුණා. ඉතින් නෙළුම් මල් දැක්කහම මට ඉන්න තැනත් අමතක වෙනවා. මං හරිම ආසයි පොඩි කාලේ ඉඳන්ම ආසයි. ඉතින් මම මේ මල් වීඩියෝ කර හිටියා. ඊට පස්සේ ආයෙත් අපි ඉස්සරහටම ගියා. මෙතන තමයි ඒගොල්ලොන්ගේ කිරි නිෂ්පාදනය වෙන තැන. ඒගොල්ලෝ යෝගට් ඒගොල්ලොන්ගේම යෝගට් බටර් ඒ වගේ ඒවා හදලා විකුණනවා කියලා කිව්වා. ඉතින් ආයෙත් අපි ආපස්සට ආව එතන බලලා හිටන් මොකද මෙතන මාර ලස්සන ගාඩන් එකක් තියෙන්නේ. මේ විදිහට ඉතින් අපි මෙතන ඇවිදලා කරලා ලස්සන ෆොටෝස් එමත් අරගෙන තමයි ආයේ ගමන පටන් ගත්තේ. ඉතින් ෆොටෝස් එහෙම ගත්තට පස්සේ අපි ආයෙත් ගමන ආරම්භ කරා. එදා ඌ වෙනම සැරයි. ඉතින් යාළුවා මේ විදිහට මූණ ඔළුව වසාගෙන තමයි ගියේ. ඉතින් මේ වත්තේ යනවා නම් ගොඩාක් ඇවිදින්න තියෙනවා. ඉතින් ගොඩක් මහන්සිය හති දමාගෙන අපි ඇවිද්දා. අවුවත් සැරයි. ඒ වුණාට කොච්චර මහන්සි වුණත් මේ ලස්සන දැක්කම මාර විදිහට හිත නිමෙනවා. ඉතින් මේ විදිහට අපි ඉස්සරහට ගියා. ඉස්සරහට යන්න මාරම දේවල් දකින්න ලැබෙනවා. ඉතින් හරිම ෂෝක්.
දැන් අපි සත්ව ගොවිපළ එහෙම බලලා ඉවරයි. දැන් මෙතනින් එහාට යන්න තියෙන ලස්සන වනාන්තරයකට. එතන ගැන විස්තරයක් අපි ඉස්සරහදී මොකද්ද කියලා කියන්නම්. අපේ අක්කා කෙනෙක් එක ලස්සනට විස්තර කරනවා. අපි බලමු මොකද්ද විස්තරය කියලා. මේක සිංහරාජයට අනුව, ඒ කියන්නේ සිංහරාජයේ තියෙන විදිහටම හදපු කැලෑවක් කියලා කිව්වා. ඒ වගේ මේ වගේ කැලෑ කොළ ගෙඩි එහෙමත් අපි දැක්ක. ඉතින් යන අතරමඟ ඒවත් බල ඉතින් මේ විදිහට අපි ඉස්සරහට ගියා. මෙතනින් එහාට තමයි දැක්ක මාරම ලස්සන දේ දැක්කේ. මෙතනින් නම් අපිට එන්න හිතුනේම නෑ. ඇත්තටම පුංචි සුරංගනා ලෝකයක් වගේ. එතන තමයි අපි ගොඩක් වෙලාම කාලය ගත කරේ. හිතා ගන්න බෑ මාරම සතුටුයි මෙතෙන්ට එන්න ලැබිච්ච එක ගැන. මේ විදිහට අපි ප්ලෑන් කරගෙන ආවෙත් නෑ මේ ගමන එනවා කියලා. නිකන් අර ඒ ගෙදර මේ අපි ගියපු ගෙදර යාළුවගේ අම්මයි තාත්තයි එහෙම තමයි කිව්වේ මෙහෙ යන්න කියලා. හලෝ ඒක සිංහරාජයට අනුබද්ධව හදලා තියෙනවා. බයෝඩයිවර්සිටි එක එහෙම තියාගන්න ඕන නිසා ඒ කට්ටිය තේ වගාව ටිකක් අයින් කරලා ඒකේ ගස් වවලා සිංහරාජ කැලේ වගේ හදලා තිනවා. එතකොට අර බයෝඩයිවර්සිටි එකක් තියෙනවා. මිනිස්සු එනවනේ. ගස් කොළන් තියෙන සිංහරාජෙත් වගේ නිසා. මේක තමයි ඉතින් ඒ වනාන්තරයේ විස්තරය. ඉතින් ඊට පස්සේ මේ ලස්සන සුරංගනා ලෝකේ අපි මේ විදිහට ඇවිත්තා. මෙතන මෙහෙම තිබ්බට හරිම ලස්සනයි. ගොඩාක් වෙලා ඇවිද්දා හිතට මාර නිස්කලංක හැඟීමක් දැනෙනවා. හරිම නිස්කලංකයි. මෙතන තමයි නාන්න තියෙන පූල් එකක් තියෙන්නේ. ඇත්තටම මම හිතුවේ නෑ මෙතන මෙච්චර ලස්සන වෙයි කියලා. ඉතින් මෙතන මේ වගේ මේ අට්ටාලයක්, සිංහලෙන් කියනවනම් ලස්සන අට්ටාලයක් තියෙන උඩ ට්‍රී හවුස් එකක් කියලා තමයි ඉංග්‍රීසි වලින් කියනවා නම් කියන්නේ. ඉතින් යාළුවෝ තුන්දෙනා නම් උඩට ගියා. මම නම් බාගෙත් දුරට තමයි ගියේ. මොකද මම උඩට යන්න මට ලෙඩක් තියෙනවා. මම උඩට යන්න බයයි. බාගෙත් දුර බැලලා මම ආපස්සට ගියා. ඉතින් ගිහිල්ලා ආයේ යාළුවෝ අපට බලලා එනකම් මම ඉතින් පල්ලෙහාට වෙලා හිටියා. මේ තමයි ඉතින් උඩට පේන විදිහ. හරිම ලස්සනයි. මම ඉතින් යට ඉඳන් ලස්සන බලා හිටියා. ඉතින් යාළුවෝ මම පල්ලෙහාට වෙලා ඇවිදගෙන ඉන්න එක මේ විදිහට වීඩියෝ කරලා තියෙනවා. ඉතින් මං එයාලා එනකන් මෙහෙම හිටියේ. ඉතින් මට උඩට යන්නත් බෑනේ මං බයයිනේ. ඉතින් එයාලා පල්ලෙහාට ආපු ගමන්ම අපි ටිකක් වෙලා මෙතන වාඩි වෙලා පොඩ්ඩක් අයියක් දාගෙන හිටියා. එහෙම ඉඳලා ඉතින් මෙතනින් යන්න හිතෙන්නේ නෑ ඇත්තම කිව්වොත්. පැයක් වගේ කාලයක් තමයි මෙතන ඉන්න දෙනවා කියලා කිව්වේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය එන නිසා ඒ දවසෙත් නිවාඩු දවසක් ඉඳලා ගොඩක් කට්ටිය නාන්නේ මත වෙලා හිටියේ එතනට. අපි ඉතින් නාන්න ලෑස්ති වෙලා නෙමෙයි ආවේ. නිකන් බලන්න හිතාගෙන තමයි ආවේ. ගැටබරු යන්නත් එක තමයි ආවේ. ඉතින් මෙතන ගොඩක් වෙලා කාලය ගත කරපු නිසා ගැටබරු පන්සල් යන්න අපිට වෙලා මදි වුණා. ඉතින් මෙතනින් එහාට අපිට ඉතින් මෙතනින් යන්න වෙනවා. මේ ලස්සන තැනින් යන්න වෙනවා. මෙතනිනුත් ගියාට පස්සේ අපිට තවත් ලස්සන තැන් පහු කරගෙන තමයි යන්න තිබ්බේ. ඇත්තටම මාර ලස්සනයි. පරිසරයත් එක්ක ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා. එනට මහන්සි වෙලා තමයි ආවේ. ඉතින් මේ මහන්සිය කොහේ ගියාද නැහැ. හරිම සතුටුයි. එදා දවස නම් හරිම සතුටු දවසක්. ඉතින් ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ ලස්සනම ලස්සන තැනක් හම්බුණා. ඒ වගේම මෙතන තමයි අපි හැමෝම ආසුන තවත් ලස්සන තැන. බලන්නකෝ මෙතන මේ වීඩියෝ එකට පේනවට වැඩිය S2කට බලද්දි මාරම ලස්සනයි. ඊට පස්සේ මෙතනත් ලස්සන බලාගෙන අපි ගියා අන්තිම තැනට. ඉතින් අන්තිම තැනට යද්දි යාළුවට හම්බුණා ඔන්චිල්ලාවක්. ඔන්චිල්ලාවක් හම්බුණාට පස්සේ අපි තුන්දෙනාත් එක්ක මේ විදිහට ඔන්චිල්ලාව පැද්දා. මම නම් ටිකක් වෙලා ඉඳලා බැස්සා. මොකද මේ මට බය හිතුණා කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් මේ යාළුව දෙන්න නම් වැඩේ අතෑරියේ නෑ. අනිත් යාළුවා නම් ඔන්චිල්ලාවට නැග්ගෙත් නැහැ. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ ඔන්චිල්ලා පදිනෙකුත් බලාගෙන ඉඳලා අපි ආයෙත් පිටත් වෙන්න පටන් ගත්තා. ඇත්තටම දාලා යන්න දුකයි. ආයෙත් එනවා කියලා බලාපොරොත්තුෙන් තමයි අපි මෙතනින් ගියේ. ඉතින් මම කිව්වනේ මෙතන කිරි නිෂ්පාදනය වෙනවා කියලා. ඉතින් මට යෝගට් එකක් කාලා බලන්න ආස හිතුණා. ඉතින් යෝගට් එකකුත් රස බලලා අපි ඉතින් නැවතත් ගෙදර යන්න පිටත් වුණා. මේ තමයි ඉතින් එතන ගුරු බැවුල. ඉතින් ඔයාලා ඇවිල්ලා නැති අය ඉන්නවා නම් නිදහසේ කාලය ගත කරන්න ආස ඉන්නවා නම් එන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඇත්තටම මාර ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපි එදා රෑ යාළුවෝ කට්ටියත් එක්ක විනෝද වෙන විදිය මේ විදිහට ලස්සනට සින්දු කියලා ගොඩක් සතුටින් තමයි එදා රෑ කාලය ගත කළේ.
ඉතින් එදා අපි ආපු ගමන් සෙල්ලම් එහෙම කරා. ඉතින් ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. මගේ ෆෝන් එකේ බැටරි තිබ්බේ නැති නිසා. ඉතින් යාළුවොත් එක්ක සින්දු කිව්වට අමතරව ඒ ගෙදර අංකල්නුත් සින්දු කිව්වා. ඒ ගෙදර අංකල් ඇන්ටි ඇත්තටම හරිම හොඳයි. අපිට හොඳට සැලකුවා. අපි ගොඩක් සතුටින් තමයි හිටියේ. ඉතින් මේක වෙලාවක් කරගන්නවා ස්තුති කරන්න. ගොඩක් ස්තුතියි අපි හොඳට බලාගත්තට. ඉතින් මේ විදිහට මායි අක්කයි සින්දු කිව්වා. මායි රශ්මී සින්දු කිව්වා. ඊට පස්සේ අක්කලා දෙන්න සින්දු කිව්වා. මායි අංකලුයි සින්දු කිව්වා. එහෙම කට්ටියත් එක්කම පැය ගාණක් සින්දු කිව්වා. මේ අංකල්ටත් ගොඩක් ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් මේ විදිහ තමයි අත් සින්දු කිව්වේ. ඉතින් යාළුවනේ අදට vlog එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් මේ vlog එකේ 3 වෙනි කොටස අරගෙන මම එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.